Hi යාළුවනේ welcome to my YouTube channel. ඔන්න ඉතින් යාළුවනේ අද අරන් ආව ගොඩ දවසකට පස්සේ සේපාලිකා මල් කතාවේ දෙවෙනි කොටස සහ අවසානය. ඉතින් මගේ අලුත් යාළුවෝ ටික channel එක subscribe කරලම කතාව කියවන්න එකතු වෙන්න. අනේ මහත්තයා මේ කෙල්ලට මොකද මේ වෙලා තියෙන්නේ? අතෑරපන් ලොකු නංගිව. ඔය කෙල්ලට ඉන්න දීපන්. අම්මා අද මේකේ නිසා මම හොඳටම ලැජ්ජ වුණා. මට එපා වෙලා අම්මා. හෙට ඉඳලා මේකට ඉස්කෝලේ එන්න බෑ. මොකද්ද ලොකු ඔය කතා කරන විදිය? නංගි මොනා කරාටද? උඹලා දෙන්න දන්නවද? උඹලා දෙන්නම බඩේ තියාගෙන මම පුදුම දුකක් විඳලා මේ ලෝකෙට බිහි කරේ. කන්න නෑ, බොන්න නෑ, නාන්න නෑ. වමනේ දාලා උගුරවල් තුවාල කරන් අවුරුදු 3ක් යනකම් ඇහැට නිින්දක්වත් නැතුව උඹලා දෙන්නව මම හදාගත්තේ. මේක මතක තියාගන්න ලොකු. මම මේ කෙල්ලත් තරම් පාරට බහිනවා දැනගනින්. ආයේ මේ ගෙදර උන් ප්‍රශ්න දැම්මොත්. රේණුකා අඬාම කියති දෙන්නගම කඳුළු ගංගා පිටාර ගලන්න වගේ වුණා. අම්මේ මට සමාව වෙන්න. මම ආයේ නංගිට කවදාවත් බනින්නේ නෑ. දෙන්න එක්කම හොඳින් ඉඳපන්. ඒකේ හරි මගේ හරි කරුමෙට මේ අහිංසකේ ගොළු වුණා. අම්මා අඬන්න එපා අම්මා. මම සතුටින් කුමුදු ඇත්තලින් කිව්වේ රේණුකා සනසන්න හිතාගෙන. අම්මගේ කතා අහන් ඉඳලා සංවේදී වුණ සුමුදු රේණුකා ළඟට ඇවිත් සමාව ගත්තේ නංගිගෙන්. මට සමා වෙන්න පොඩ්ඩි. ආයෙ මං ඔයාට කරදර කරන්නේ නෑ. කුමුදු සුමුදුව තද කරලා බඳාගත්තේ සුමුදු අඬන්න උන නිසා. සුමුදුත් නංගිව තද කරලා වැළඳගත්තේ මේ ඒ දෙන්නගේ පුංචි කාලෙන් පස්සේ තේරෙන වයසේ ආදරෙන් ඉඳපු එකම දවස. කාලය ටිකෙන් ටික ගෙවුණා. කෙල්ල දෙන්නම දැන් කසාද බඳින වයසේ. කුමුදුට නම් කුමුදු කිව්වේ කසාද හොයන්න එපා මැරෙනකම්ම අම්මලා එක්ක ඉන්නවා කියලා. ඒ තීරණේ කුමුදු දරුණුවටම ගත්තේ විවාහ යෝජනා 3කට පස්සේ. එන හැමෝම ගොළුයි කියලා දැනගනිපු ගමන් ගෙදර මිනිස්සුන්ටත් බැනලා යන්න යනවා. දවසක් සුමුදු පාරේ ඉඳලා දුවගෙන එන්නේ කහ පාට ලියුම් කපරකුත් අතින් අරන්. අම්මා තවත් එකක්. මේක අපි නංගිට කතා කරමු. කුමුදුගේ නම් කැමැත්තක් නැහැ. ලොකු කෙල්ලේ. නංගිට නෙමෙයි මේ කසාදේ උඹට තමා හරියන්නේ. බලපංකො කොල්ලගේ පින්තූරේ හොඳ කඩවසම් පෙනුමට ඉන්නවා. පොල්වතු දෙකක් හිමි පුතුට රූමත් දියණියක් සොයයි. අම්මා මට දැන්ම ඕනි නෑ අම්මා. නංගිව බන්දලා දීලා මම බඳින්නම්. ලොකු පුතේ නංගි ඔය ටිකක් හිඳපු දෙන්න. උඹ මේ යෝජනාවට කැමති වෙයා. සුදු පාට රෙද්දේ නිල් පාට බතික් වැටුණු ඔසරියකින් සැරසෙන සුමුදු මේ ඉන්නේ එයාගේ අනාගත ස්වාමියා වෙන්න යන මේ ගව දැක බලා ගන්න. ටික වේලාවකින් ඇහුනේ මිදුලට එන වාහනයක සද්දේ. මේ වෙලාවේ කුමුදුත් හිටියේ අක්ක ළඟ. කුමුදු ජනල් රෙද්ද ඈත් කරලා බැලුවේ මිදුල පැත්ත. ඇත්තටම හරිම ලස්සන පිරිමි ළමයෙක්. හොඳ පවුලක් වගේ. මගේ අක්කට හරියන්න ඕනේ දෙවියනේ. කෙල්ලගේ කටේ හිනාව පිරිලා. සුමුදු ළඟට ඇවිත් අතින් අල්ලලා කිව්වේ ඔයා බය වෙන්න එපා. මෙයා නම් හොඳ කෙනෙක් වගේ කියලා. එයාට පුළුවන් විදියට ගොළු වුණත් ඕනිම දෙයක් ඕනිම කෙනෙක්ට තේරෙන්න ඒ භාෂාවෙන් කියන්න පුළුවන් හැකියාවක් කුමුදුට තිබුණා. හැමෝම සාලේ කතාව. අපිට නම් මේ ගෙවල් දොරවල් දෑවැදි ඕනේ නෑ නංගි. ගුණ යහපත් දුවෙක් හිටියනම් හොඳටම ඇති. මගේ පුතා මේග එයා මේ ගිය මාසේ තමයි රටේ ඉඳලා ආවේ. අලුතින් ගෙයක් එහෙමත් හැදුවා. ගෙදරට ඕනි හැම දෙයක්මත් තියෙනවා. කොල්ලගේ වයස එන්නම යනවා. ඒ නිසා අපි ඉක්මනින් කටයුත්තක් කරන්න තමයි මේ හැදුවේ. සිනහවකින් උත්තර දුන් රේණුකා ආවේ කාමරේට. කෙල්ලේ මේක නම් උඹේම වාසනාව. අහගෙනනේ හිටියේ. දොරෙද්දත් ඈත් කරගෙනම සුමුදු එක්ක අම්මා එන්නේ සාලෙට. මේකට නම් නිකම්ම ඉඳපු තැනින් නැගිටුණා. බුලත් ටික මේක අතට දීලා වඳින සුමුදු මේකගෙන් තෑග්ගක් විදියට ලැබුණ කරාබු දෙකක්. තාත්තා නම් මේ මොහොතේ ඉඳලාම මේකට කැමති වුණා. හැමෝම කතා බහ කරන අතරේ සුමුදු මේක එක්ක ලොකු කතාවක්. සුමුදුටත් මේකව හොඳට හිතට දැනිලා. හැමෝම දවල් කෑමත් කාලා පිටත් උනේ නැකත් බාර දෙන්න දින කතා කරගන්න. දවසක් දාගෙන කාමරේට වෙලා ඉවසිල්ලක් නැතුව ඉන්නේ කුමුදු. සුමුදු කැමතිද බලන්න. ඔව් සුමුදු උඩින්ම කැමතියි. ටික දවසක් ගෙවුණා. මේක එක්ක සුමුදු ඇවිදින්න, shopping කරන්න ඔය වගේ සතියකට දවස් 2ක් වගේ යන්න පුරුදු වුණා.
හැම මාසෙම ගෙදරට ඇති වෙන්න අඩුම කුඩුම ඔක්කොම මේක සුමුදුට අරන් දුන්නා. අම්මලාට නම් හරීම සතුටුයි. ටිකෙන් ටික ලං වුණේ ඒ දෙන්නගේ මංගල දවස. පාන්දරින්ම නැගිටලා සුදු මල් දාපු වතුර වීදුරුවත් අරගෙන අම්මා ආවේ සුමුදු ලෑස්ති කරවන්න. සැලොන් එකට යන්න. කාමරේ ලයිට් එහෙමත් දාලා කෙල්ල කාමරේ නෑ. අම්මා එහෙම හිතින් බැන බැන ගියේ රෑජාමේ තනියම එළියට බහිනවා මට කතා කරන්න තිබ්බනේ එළියට යනවා නම් කියමින්. මුහුණ සෝදන ටැංකිය ළඟත් සුමුදු පේන්නේ නෑ. කතා කරත් සුමුදුගේ හඬක්වත් නෑ. බැරිම තැන කාමරයට එන රේණුකාට හමු වෙන්නේ 4ට නමපු සුදු කඩදාසි කොලයක්. අම්මේ මම යනවා. මට මේකව කසාද බඳින්න බෑ. අනේ දෙවියනේ මේ කෙල්ල කොහෙද ගියේ? මහත්තයා අපි දැන් මොකද කරන්නේ? ඔයා කියන්නේ දැන් අපිට කෙල්ල හොයාගෙන යමු කියලාද? නෑ. දැන් කොහෙන්ද ඒකට වෙලාව? අනික කොහේ කියලා යන්නද? අනේ පුදුම ලැජ්ජාවක් වෙන්න වෙන්නේ. ඒ පැත්තේ මිනිස්සුන්ට අපි මුහුණ දෙන්නේ කොහොමද? මේ මහයිකී කරන වැඩ වලින් මොකද කරන්නේ රේණුකෝ? දෙන්න එක්කම ආවේ කුමුදුගේ ඇඳ ළඟට. පිට මතින් අත තියනවත් එක්කම කුමුදු කැස්සිලා ඇහැරෙනවා. බයටම පුතේ ඉඳ ගන්නකෝ. කුමුදු ටිකක් බය වෙලා වගේ බලන් හිටියේ අම්මගේ ඇස්වල තියෙන කඳුළු දැකලා. පුතේ අක්ක ගෙදර නෑ. පැනලා ගිහින්. මගේ පුතාට පුළුවන් ද අපේ නම්බුව බේරන්න. කොහොමද පුතේ කටක් කැරලා කියන්නේ අක්ක පැනලා ගිහින් කියලා. අම්මලාගේ බල කිරීමට කුමුදු කැමති වුණා. කුමුදුට තියෙන එකම බය එයා ගොළුයි කියලා දැනගත්තොත් කියන එක. ලස්සන සුදු පාට ඔසරියකින් සැරසෙන පුංචි මනාලී පෝරුවටත් නගින්නේ ඇස් කඳුළු වලින් බර කරගෙන. පෝරු චාරිත්‍රානුකූලව සුදු රෙදි කඩ ඉන ගැට ගහද්දිම මේ ගණන් කුමුදු දිහා බලලා කැත හිනාවක් දැම්මේ පේන්නේ නැති වෙන්න බඩත් කොනිත්තන්. මේක ගැන කුමුදුට ඇති උනේම තරහක්. උදෙත් මේක සහ යාළුවෝ කුමුදුට සෑහෙන දේවල් කියලා hina වෙලා තිබුණා. ජරා කතා. අක්කනම් බේරුනේ පෙර පිනකටමයි කියලායි කුමුදුට හිතුනේම. දවසේ වැඩ කටයුතු ඔක්කොම ඉවර වෙලා ගියේ හොටෙල් රූම් එකට. කෙල්ල නම් බයේ හිටියේ කොහොමද දැන් මේක එක්ක කතා කරන්නේ කියලා. සුමුදු නෙමෙයි කියලා කුමුදු කියලා දැනගත්තොත් මේක මොනවා නම් කරයිද? කෙල්ල ඇඳ මතින් ඉඳගෙන ඉද්දී මේ ගණන් කුමුදු දිහා බලලා අමුතු බැල්මක් දාලා ගියේ වොෂ්රූම් එකට. කෙල්ල ඒ අතරේ ඇඳුම් ආභරණ ගලවල තියලා සැහැල්ලු ඇඳුමක් දාගත්තේ මේ ගාවයින් පස්සේ වොෂ් එකක් දාගන්න යන්න. බබා මොකද මේ අද දවසේම මම එක්ක වචනයක්වත් කතා කරේ නෑ. ඇයි මොකද උනේ? මගේ යාළුවෝ උදේ විහිළු කරපු එකටද? නැත්තම් අර මම ඔයාගේ බඩ මිරිකපු එකටද? කෙල්ල ඔළුවෙන් දෙපැත්තට කරලා නෑ කියලා උත්තර දෙමින් ඉක්මනින්ම ගියේ බාත්රූම් එකට. මේක ඉඳගෙන කල්පනා කරන්න ගත්තා. මේ සුමුදුගේ වෙනස් වීම. මොකද මේක තාම දන්නේ නෑ මේ කුමුදු කියලා. මේ ඉන්නේ සුමුදු කියලා තමයි එයා හිතාගෙන ඉන්නේ. මේක කුමුදු වොෂ්රූම් එකේ ඉද්දී එයාගේ බෑග් එක ඇරලා බලනවා. වෙනදා කෝච්චිය වගේ කියවපු කෙල්ලට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. හොටෙල් එකේ කෑම වෙලාවේ සුමුදු අත්වලින් මොනවදෝ කියනවත් මේක බලාගෙන හරියට ගොළු කෙනෙක් කතා කරනවා වගේ. බෑග් එක අරිද්දිම ඒකේ තිබුණේ හැමෝගෙම ෆොටෝ එකක්. අනේ දෙවියනේ එක වගේ දෙන්නේ. එතකොට මේකගේ හිතේ හිස්තැනක් විතරක් වුණා. තවත් බෑග් එක අතිත්‍ය අහුනේ මේකට කෙල්ලගේ දිනපොත. මේකට නම් මේකට හොඳටම තරහ ගියා. පිටුවෙන් පිටුව කියවද්දී මේක දකිනවා කුමුදු ලිවාන්‍යා සූරනායක. නම තිබුණේ එහෙම. කෙල්ල තේරෙන වයසේ ඉඳලම එයාගේ හදවත හරවලා තිබුණේ දිනපොතට. පොතේ මුල් පිටු ටික කියවද්දී නම් මේකට ලොකු තරහක් ආවේ ගෙදර අය ගැන. මොකද නංගි පෙන්නලා අක්කව දීලා වගේ දෙයක් නිසා. ඒත් මෙතන වෙලා තියෙන්නේ අක්කව පෙන්නලා නංගිව දීලා. එතනම තිබුණු වීදුරු බෝතලයට අතින් ගැහුවේ ආපු තරහටම. ගොළු ගෑණියක් එක්ක මම ජීවත් වෙන්නේ කොහොමද? මේකට ටිකක් කේන්ති ගිහින් තිබුණා. අද මම ඔය පවුලට හොඳ වැඩක් කරන්නම්. ඒත් එක්කම මේකට ඇහුනේ බාත්රූම් එකෙන් සද්දයක්. ඔව්
මේක දැනගත්ත කුමුදු වැටුණා කියලා. ඒත් එක්කම කුමුදුගේ කෑ ගහන සද්දෙත් ඇහුණා. දොරත් ඇරගෙන ඇතුළට යද්දී කුමුදුට සිහි නැති වෙලා. එහෙම දොතට අරගත්තීම කෙල්ලගේ මූණ කඩන් වැටුනේ මේකගේ නිරුවත් පපුව මතට. පොඩි දරුවෙක් වගේ. මේකගේ තරහ දැන්නම් ටිකෙන් ටික නිමෙනවා. ළඟම තියෙන හොස්පිටල් එකට අරන් යන ගමන් මේක කෝල් කරන්නේ කුමුදුගේ අම්මට. කුමුදුගේ අක්කත් ගෙදර ඇවිත් සුමුදුට ඇත්තටම ආදරය කරන්න කෙනෙක් ඉඳලා තියෙනවා. හැබැයි ඒ බව නොකිය සුමුදු පැනලා ගිහින් තිබුණේ කසාදෙට කලින් දවසේ. හැබැයි එයාගේම පෙම්වතා එක්ක නම් නෙමෙයි. එයාගේ යාළුවෙක්ගේ ගෙදර. අම්මා නංගිව ඇයි කසාද බඳලා දුන්නේ? අනේ අම්මා මම මේ මිනිස්සයාට අකමැති නිසායි මම ගෙදරින් ගියේ. ඒත් මගේ නංගිව බිලි කරාද අම්මා? පව් අහිංසකී. මොන දුකක් විඳීද අම්මා? ඒ මිනිහා දැනගත්තොත් මගේ නංගිට කතා කරන්න බෑ කියලා. හෙලෝ කියන්න පුතා. මේ වෙති ආවේ රේණුකාට කෝල් එකක්. රේණුකා නම් ගොඩක්ම බය වෙලා හිටියේ කුමුදු මේක ගැන. අම්මා මේ කුමුදු හොස්පිටල් එකේ ඉක්මනින් පුළුවන් නම් එන්න. අනේ මගේ දරුවට මොකද පුතේ? එයා ලිස්සල වැටුණා. ඔළුව ටිකක් වැදුණා. එතකොටම මේකට කතා කරේ නර්ස් කෙනෙක්. පේෂන්ට් සිහිය ආවා. මේක හිතේ කොච්චර තරහක් තිබ්බත් ඌවල ගියේ කුමුදු ළඟට. කුමුදු ඔයාට කොහොමද? කෙල්ල ඇස්වල කඳුළු පුරවන් උත්තර දුන්නේ ඇස්වලින්. පුළුවන් විදියට කුමුදු අත්තලින් මේකට තේරුම් කරන්න යද්දී මේකගේ සතුට දෙගුණ වෙන්න පටන් ගත්තේ කුමුදු කතා කරනවා. කුමුදු ඔයා කතා කරනවා. කෙල්ලට හිතා ගන්නවත් බෑ. මේක අයියේ අනේ මට සමා වෙන්න අයියේ. අනේ අයියේ ඇත්තටම මට කතා කරන්න පුළුවන්ද අයියේ? මේක හීනයක් නෙමෙයි නේද? නෑ මැනික හීනයක් නෙමෙයි. මම ඔයාගේ හැමදේම දන්නවා කුමුදු. මම දැනගෙනයි මේ තප්පරේ වෙනකම් ඔයා ළඟ හිටියේ. මම ආදරේ කරේ සුමුදුට උනාට එයා මට කරේ ලොකු බොරුවක්. ඒත් බලන්න ඔයා වචනයක්වත් කතා කරලා නැති මිනිහෙක්ව තමන්ගේ පවුලේ වගේම අපේ පවුල නම්බුව වෙනුවෙන් කසාද බැන්දා. ලොකු ප්‍රශ්නකුත් ඔයා ඇතුලේ තියාගෙන. ඔයා දන්නවද මැනික? ඔයා කතා කරත් නැතත් ඔයා එක්ක මම හැමදාම ඉන්නවා කියලා හිතුනේ පළවෙනි පාරට ඔයා මගේ පපුවට තුරුල් වෙද්දිම දැනුනේ ආදරේට. අයියේ මට සමාව දෙනවද? ඔයාට මම සමාව දෙන්නේ මොකටද? මම ඔයාට ස්තුති කරන්නයි ඕනේ මගේ ජීවිතේට ආවට. කෙල්ල අල්ලන් ඉඳපු මේකගේ අතහැරුණේ අම්මලා ඇතුළට එද්දිම. මගේ මැනික කෙමින් අම්මා ආපු ගමන් කුමුදුව තුරුල් කරගෙන ටිකකින් මේක පැත්තට හැරුණේ අත් දෙකත් එකතු කරමින් සමාව ඉල්ලමින්. අනේ පුතේ අපිට සමා වෙන්න. මෙහෙම අම්මා මම හොඳින්. රේණුකා එකවරම හැරුණේ කුමුදු දිහාවට. මොකක්? ඔයා කතා කරනවා පුතේ? කෙමින් කෙල්ලගේ මුළු මූණම ඉබගෙන ගියේ සතුටට. කෝ අම්මා සුමුදු? එයාට කියන්න බොහොම ස්තුතියි කියලා. මේ වගේ ලස්සන හදවතක් තියෙන මලක් මට දුන්නට. ඊට පස්සේ ඉතින් හැමෝම සතුටෙන් ජීවත් වුණා. මේ කතාව ඉක්මනින් අවසන් කරන්න හිතුනේ පළවෙනි කොටස දාලා යාළුවනේ දවස් 3ක් විතර මම හිටියා. ඇත්තටම චුට්ටක් දාන්න බැරි වුණා මට කතාව. මොකද ගොඩක් බිසි වුණා මේ ටිකේ මේකයි. ඔයාලගෙන් එකට මම සමාව ඉල්ලනවා. ඉතින් අලුත් කතාවක් අරගෙන ඉක්මනින්ම එන්නම්. එහෙනම් මගේ අලුත් යාළුවෝ ටික channel එක subscribe කරලාම තියාගන්න. පළවෙනි episode එක කියවලම දෙවෙනි එකට එන්න. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.